හොඳයි ළමයි. අද වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි. බල සම්බන්ධ පාඩම් වලින් අන්තිම කොටස අපි ගානක් එක්ක කතා කරන්න යන්නේ. බල ගූර්ණ මූලධර්මය ගැන මුලින් කතා කරමු. බල ගූර්ණය. තමයි ඔයාලා සරලව හිතන්න මෙහෙම. දැන් හිතන්න ගෙදර ඔයාගේ කාමරේට ඉන්න තියෙන දොර ඔයාගේ කාමරේට ඉන්න තියෙන දොර ගැන හිතමු. ඉබන්. දැන් මේක තමයි ඔන්න දොර සම්බන්ධ වෙලා තියෙනවා මේ වගේ මේ විදියට. ආවේ දොර අරින්න හරි වහන්න හරි try කරද්දි සාමාන්‍යයෙන් මේ වගේ තැනකින් බලයක් දුන්නොත් ටිකක් වැඩි ලේසි. මතක් කරලා බලන්න. ඊට වඩා ළඟ තැනකින් බලයක් දුන්නොත් දොර සම්බන්ධ වෙලා තියෙන තැන ළඟ තැනකින් බලයක් දුන්නොත් අන්න වැඩි පොඩ්ඩක් අමාරු විගෙන එන්නේ. මේ එන්න ලඟ වෙද්දි වැඩි පොඩ්ඩක් අමාරු. ඔයා ගෙදර ගිහලා මේ දැන් try කරලා බලන්න. ඒක ඔයා දන්න දෙයක් මේ දන්නම දෙයක්. ඔයාගේ පෙළ පොතේත් මේ උදාහරණෙමයි තියෙන්නේ. මේ වගේ තැනකදී හරි අමාරුයි. දොර අරින්න වහන්න අමාරුයි. ඔයා එකම බලය දුන්නත් නිව්ටන් 10 ගානේ එකම බලය දුන්නත් මේ වගේ වෙලාවකදී මාර අමාරුයි දොර වහන්න. කරන්න බෑ වගේ. මේ වගේ තැනකදී හරි ලේසියි. මොකද්ද ළමයි වෙනස? බලය සමාන වුණත් අපි දෙන්න ඕනි දුර මේ එන්න වැඩි වෙනවනේ. දුර වැඩි වෙනවා. බලය එකමයි දුර වැඩි වෙනවා. මේ අයිඩියා එක තමයි මේ බල ගූර්ණ මූලධර්මයේ තියෙන්නේ. ගූර්ණ මූලධර්ම. හරිද? ගූර්ණය කියලා කියන්නේ ළමයි ඔය ලබා දෙන බලය. බලයට අපි F කියලා සංකේතයක් දෙමු. ලබා දෙන බලය. ඒ අතර තියෙන දුර බලයයි මේ බලය දෙන තැන. එතකොට ඔයා සලකන අක්ෂය මේක. එතකොට දෙන බලයයි අදාළ දුර මේ දුර දැන් මේ වෙලාවේ මේ දුර වෙනස් වෙනවා. බලයයි ඔයා සලකන දුර මේ වෙලාවේ අපි කියනවා මේක විස්ථාපනයක්. හොඳ විස්ථාපනයේ ගුණිතය තමයි ගූර්ණයක් කියලා කියන්නේ. බලයේ විස්ථාපනයේ ගුණිතය. ඒ ළමයි මේ බලය කියන්නේ දෛශිකයක්. මේ වෙලාවේ විස්ථාපනයක් කියලා නිකන් හිතුවට සලකන මේ මොකක් හරි ඔයා සලකන අක්ෂයේ ඉඳලා බලයට තියෙන දුරනේ හැම වෙලාවෙම නිකන් දුරකුත් නෙමෙයි ළමයි හැම වෙලාවෙම ලම්බක දුර ගන්න ඕනේ. ලම්බක දුරේ ගුණිතය. ඒතර මේක ගූර්ණය. ඒතර ගූර්ණය කියන්නේ දෛශිකයක් කියන එක ඔයා කොහොමද දැනගෙන ඉන්න ඕනේ. දෛශිකයක්. ගූර්ණය කියන්නේ දෛශිකයක්. දෛශිකයක් කිව්වහම දිශාවක් තියෙන්න බෑ. දෛශිකයක් කිව්වහම දිශාවක් තියෙනවා. හරිද? එතකොට දැන් හිතන්න ඔයා මේ වගේ තැනක් ගත්තොත් මේ වගේ තැනක මෙන්න පොඩි ලෑල්ලක් දාලා තියෙනවා. ඒ ලෑල්ල පොඩි දාරයක් උඩ හොම් බැලන්ස් පිට තියෙනවා. පොඩි බලයක් දෙනවා මේ පැත්තේ. ඉඳන් ඉන්නවා කියලා දන්න මිනිස්සේ බලයක් දෙනවා. මේ පැත්තෙනුත් බලයක් දෙනවා. මේ පැත්තෙන් දෙන බලය F1 කියලා ගමු. මේ පැත්තෙන් F1 දුන්න ගමන් මෙයා මේ පැත්තට කැරගෙන්න බලනවා. අන්න ළමයි දක්ෂිනාවර්ත ගූර්ණයක් කියලා කියනවා. මේ දුර D1 නම් අපි කියනවා මේ වෙලාවේ තියෙන දක්ෂිනාවර්ත ගූර්ණය. මේ පැත්තට කැරගෙන්න try කරන්න. හරිද? මේ දුර D2 නම් බලය F2 නම් මේකෙන් ඇති වෙන්නේ ළමයි වාමාවර්ත ගූර්ණය. මේකෙන් දක්ෂිනාවර්ත ගූර්ණය. මේකෙන් වාමාවර්ත ගූර්ණය. හරිද? මේකෙන් දක්ෂිනාවර්ත ගූර්ණය. මේකෙන් වාමාවර්ත ගූර්ණය. එහෙනම් මේ පද්ධතියේ සංප්‍රයුක්ත ගූර්ණය හොයන්න ගියොත් දක්ෂිනාවර්ත ගූර්ණිකුත් තියෙනවා වාමාවර්ත ගූර්ණිකුත් තියෙනවා. ඔයා හිතන දක්ෂිනාවර්ත ගූර්ණය ලියන්න බලලා මේ බලය ගුණ කිරීම අදාළ ලක්ෂයේ ඉඳන් තියෙන ලම්බක දුර බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර ඔයා සලකන ලක්ෂයේ ඉඳන් බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර තමයි හැම වෙලාවෙම ගන්න ඕනේ. එහෙනම් දක්ෂිනාවර්ත ගූර්ණය F1 වාරයක් D1. හරිද? දක්ෂිනාවර්ත ගූර්ණය F1 වාරයක් D1. වාමාවර්ත ගූර්ණය එතකොට F2 වාරයක් D2. ඕක එකක් මේ පැත්තට අනිත් එක මේ පැත්තට නිසා
ළමයි සංප්‍රයුක්ත ගූර්ණය ගන්න ගියොත් දිශා දෙකක් නිසා අඩු කරන්න. දිශා දෙකක් නිසා අඩු කරන්න. ඒතර F1 D1 F2 D2 ඕකෙන් එනවා සංප්‍රයුක්ත ගූර්ණය. සංප්‍රයුක්ත ගූර්ණය. බැරි වෙලාවත් මේ බලන්න බැරි වෙලාවත් ඔය F1 D1 වලින් එන උත්තරේ F2 D2 වලට සමාන වුණොත් හරිද? එතකොට ළමයි මේකට මේක කැපිලා යනවනේ. කැපිලා ගියොත් බැරි වෙලාවත් එහෙම වුණොත් මේ උත්තරේ බිඳුවක් වෙනවා. හරිද? F1 D1 වලින් එන උත්තරේ හරිද? F2 D2 වලට සමාන වුණොත් ඕකේ අවසන් උත්තරේ මේකෙන් එන අවසන් උත්තරේ බිඳුවක් වෙනවා. ඌ විට සංප්‍රයුක්ත ගුණය මොකක් වෙනවද? සංප්‍රයුක්ත ගුණය නැති වෙලා යනවා. හරිද? එතකොට සංප්‍රයුක්ත ගුණයක් නැත. සංප්‍රයුක්තය බිඳුවයි. සංප්‍රයුක්තය බිඳුවයි. හරි. ඔය ටික තමයි දැනගන්න ඕනේ. ඕක තමයි ළමයි ගූර්ණයේ තියරි පාර්ට් එක. අපි ඊළඟට මේ ගාණක් කතා කරන්න ලෑස්ති වෙමු. ඔයාලගේ O-level විභාගයටම ආපු පොඩි ගාණක් අපි කතා කරන්න හදන්නේ රචනා ගාණක්. ඒකට ලෑස්ති වෙන්න. හරි. අපි ගූර්ණ මූලධර්මය ගැන කතා කරලා ඉවරයිනේ. දැන් ඒකෙන් යෙදීමක් කතා කරමු. ගූර්ණ මූලධර්මයයි සමතුලිතතාවයි සංප්‍රයුක්ත බල ඔක්කොම තියෙන යෙදීමක් ගැන කතා කරලා ඉමු. හරිද? දැන් හිතන්න ඔන්න පළවෙනි ඔයාලට රචනා ප්‍රශ්නයකටම ආපු ගාණක් මේ කතා කරන්න හදන්නේ. හොඳට අහගෙන ඉන්න. ඔන්න ගාණක මේ වගේ. ඔන්න ගාණක දෙනවා ඔයාට. හරිද? ගාණක දෙනවා මෙහෙම. දණ්ඩක් තියනවලු ළමයි තන්තුවකින් එල්ලලා. දණ්ඩක් තියනවලු තන්තුවකින් එල්ලලා. හරිද? තන්තුවකින් එල්ලලා දණ්ඩක් තියෙනවා. AB දණ්ඩ කියලා හිතමු. AB දණ්ඩ. තන්තුවකින් ඔම එල්ලලා තියෙනවා. වහලේ එල්ලලා තියෙනවා. හරිද? එතන මුලින්ම ආගෙන් අහනවා මේ ගානේ. හරිද? මුලින්ම අහනවා මේ දණ්ඩ මත ක්‍රියා කරන බල රූප සටහන. ළමයි බල රූප සටහනක් කියලා ඇහුවොත් හරිද? බල රූප සටහනක් කියලා ඇහුවොත් ඔයාගෙන් බල රූප සටහන ඇඳලා පෙන්නන්න කියලා ඇහුවොත් ඔයා මේ වස්තුව මත ක්‍රියා කරන නැත්නම් මේ වෙලාවේ නම් දණ්ඩ මත ක්‍රියා කරන සියලු බල දණ්ඩ මත ක්‍රියා කරන සියලු බල ගැන අයිඩියා එකක් තියාගන්න. හරිද? ඒක දණ්ඩ මත T1 බලයක් ආතති බලයක් මේ පැත්තේ T2 ආතති බලය තව දණ්ඩේ බර ඔය ටිකනේ ළමයි දණ්ඩ මත ක්‍රියා කරන බල ටික ඔය ටික මාක් කරගත්තොත් බල සටහන නම් වැඩේ හරි. බල සටහනක් අදින්න කියලා මුලින් කියලා තියෙනවා. ඔය ටික මාක් කරගන්න. ඊළඟට දණ්ඩේ බර මාක් කරා ආතති බල දෙක මාක් කරා එතනින් වැඩි ඉවරයි. ඊළඟට කියනවා මේ T1 T2 අතර පවතින සම්බන්ධතාවය මොකක්ද කියලා අහනවා. හරිද? ආතති බල දෙක අතර පවතින සම්බන්ධතාවය. තමයි ගානේ මුලම කියලා තියෙනවා මේ පද්ධතිය සමතුලිතයි. සමතුලිත නම් මේ ආතති බල දෙකේ එකතුව ඉහළට පවතින ආතති බල දෙකේ එකතුව ඉහළට පවතින ආතති බල දෙකේ එකතුව පහළට තියෙන බරට සමාන වෙන්න ඕනේ. එහෙනම් ආතති බල දෙකේ සම්බන්ධතාවය ළමයි T1 තන T2 කියන්නේ බර වෙන්න ඕනේ. ඒක තමයි ඒ ගානේ ඊළඟ කොටසට අහලා තියෙන්නේ. හරිද? ඊළඟට ඔයාගෙන් අහලා තියෙනවා ඒ ගානෙම අගයන් ටිකක් දීලා මේ බරට අගයන් ටිකක් එහෙම දීලා බලමු මේ ගානේ මෙහෙම කියලා තියෙනවා. මේ ගානේ මෙහෙම කියලා තියෙනවා බලන් ඉන්න දණ්ඩේ ස්කන්ධය ළමයි දීලා තියෙනවා ග්‍රෑම් වලින් 200යි කියලා. හරිද? ග්‍රෑම් වලින් 200යි. ඒ අගය නිව්ටන් වලට හරවන්නලු. හරිද? දැන් ඔන්න ඉතුරු මේ සමතුලිතතාවයට අමතරව ඒකක පරිවර්තන තුනකට මතක් වෙනවා. නිව්ටන් වලට හරවන්න. මේක ළමයි නිව්ටන් වලට හරවන්න කලින් ඔයා මේක කිලෝග්‍රෑම් කරලා ඉන්න. ග්‍රෑම් 200ක් කිලෝග්‍රෑම් කරන්න ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන ඔක 1000න් බෙදන්න ඕන. 1000න් බෙදන්න ඕන. ඒතකොට උත්තරේ 0.2 කිලෝග්‍රෑම්. 0.2 කිලෝග්‍රෑම්. 200 අගය 1000න් බෙදුවොත් එනවා කිලෝග්‍රෑම් වල උත්තර. 0.2 කිලෝග්‍රෑම්. දැන් ඔයාලට කියන ඔක නිව්ටන් කරන්න. නිව්ටන් කරන්න කිව්වොත් ඒ කිලෝග්‍රෑම් අගය 10න් ගුණ කරොත් ළමයි එන්නේ නිව්ටන් වලින් උත්තරය. මේක 10න් ගුණ කරන්න.
කිලෝග්‍රෑම් වලට පරිවර්තනය කරගත්තොත් කොහොමද කිලෝග්‍රෑම් කරන්නේ? 1000න් බෙදලා. කොහොමද නිව්ටන් කරන්නේ? කිලෝග්‍රෑම් වල අගය 10න් ගුණ කරලා. හරිද? එහෙනම් නිව්ටන් වල උත්තරෙත් හරි. ඒක තමයි ඊළඟ කොටසට අහන්නේ. හරිද? එවන සමතුලිත පද්ධතියේ කතන්දරේ ගිහිල්ලා මේ ඒකක පරිවර්තනයකුත් ඒකේ ඇස්සේ දීලා තියෙනවා. හරිද? හොඳ දහංගින්. ඊළඟට කියලා තියෙනවා ඔය T1 T2 වල අගය නිව්ටන් වලින් කියන්න කියලා. T1 වලයි T2 වලයි අගය නිව්ටන් වලින්. වා තේරුම් ගන්න ඕනේ ළමයි දැන් මේ වගේ වෙලාවක වා සරලව හිතන්න මේක සමමිතික පද්ධතියක්. මේක සමමිතික පද්ධතියක්. දෙපැත්තේ බල දෙක තියෙනවා. මේක ඒකාකාර දණ්ඩක් නිසා හරි මැදින්නේ බර ක්‍රියා කරන්නේ. එහෙනම් මේ T1 T2 අගයන් දෙක ෂුවර් එකටම සමාන වෙන්න ඕනි. T1 T2 දෙක සමාන වෙන්න ඕනිමයි. මෙයා වෙනස් වෙන්න බෑ. මෙයා වෙනස් වුණොත් තමයි මේ පැත්තෙන් ඇදෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. මේ දෙන්න සමානයි බර හරි මැදින් ක්‍රියා කරන නිසා. T1 T2 සමානයි. ඔයා තේරුම් ගන්නේ නම් T1 දන T2 කියන්නේ mg කිව්වනේ. T1 T2 සමාන නිසා T1 එහෙම්මම ලියලා T2 ත් ලියන්න පුළුවන් T1ම කියලා. ඒ T1 T2 සමානයිනේ. සමානයි mg. දැන් 2යි T1 සමානයි mg. T1 කියන්නේ ළමයි මොකක්ද? T1 කියන්නේ mg බෙදීම 2. ඔයා අමාරුවෙන් හොයාගත්ත mg කියන්නේ නිව්ටන් 2යි කියලා. නිව්ටන් 2යි කියලා. එහෙනම් 2 බෙදීම 2 උත්තරේ 1යි. ඔන්න ආතති බලයක අගය. T1 කියන්නේ ඒක නම් ළමයි T2 කියන්නේ ඒකම තමයි. නිව්ටන් ඒකක එහෙම දාන්න ප්‍රශ්නයකට උත්තර දෙද්දි හරියට. හරිද? ඔන්න ඔය ටයිප් එක හරි. ඔන්න බල සමතුලිතතාවේ ඒ ගානට අදාළ මුල් දේවල් ටික හරි ඔයාලට සරලව තේරුම් ගන්න තිබ්බේ අර ආතති බල T1 T2 කියලා මාක් කරාට ගානේ ඒවා සමානයි. ඒවා සමානයි. මොකද මේක සමමිතික රූපයක්. හරි මැදින් බර ක්‍රියා කරනවා. උඩට T1 T2 බල තියෙනවා. ඒක ෂුවර් එකටම සමාන වෙන්න ඕනේ. T1 T2 සමාන වෙන්න ඕනේ. ඔය ටික තමයි ඔය ගානේ මුල් කොටසේ අහලා තියෙන්නේ. හරිද? ගානේ මුල් කොටසේ අහලා තියෙන්නේ. ඊළඟට ගානේ අර අපි දැන් ඝර්ෂණ බලයක් කතා කරලා ඉවර නිසා ඒ ගානේ අග කොටසක අහලා තියෙනවා ළමයි මේ ඝර්ෂණ බලය ගැන. හරිද? ඝර්ෂණ බලයත් එක්ක සම්බන්ධතා ටිකක් අහලා තිනවා. අපි ඒකටත් පොඩ්ඩක් එමු බලන්න. හරිද? අපි ඊළඟ කොටසට යමු. මේ බලන්න. මේ ගානේ ඊළඟට කියලා තියෙනවා රූපයක් දීලා මේ බලන්න. මේ වගේ රූපයක් දීලා මම මේ කොටස් ටික මකලා දාන්නම්. ටික වැඩක් නෑ නේද? රූපයක් දීලා මෙන්න මෙහෙම කියලා. හරිද? මෙන්න දුන්නකට සම්බන්ධිත වස්තුවක් තියනවලු. දුන්නකට සම්බන්ධිත වස්තුවක් තියනවලු. හරිද? පළවෙනියට අපිට කියලා තියෙනවා මෙතන සුමට පෘෂ්ඨයල්ලු ඝර්ෂණ බල නැල්ලු සුමට පෘෂ්ඨයක්ලු එහෙම කියලා මුලින්ම කියනවා මේ දුන්න ළමයි සම්පීඩනය කරනවලු මේ වස්තුව මේ පැත්තට තල්ලු කරනවලු සම්පීඩනය කරනවා. එතකොට හැකිලෙනවනේ. අපෙන් අහනවා දුන්නේ ගබඩා වෙලා තියෙන ශක්තිය. හරිද? එතකොට මේ දුන්නක් හැකිලෙද්දි නැත්තම් ඇදෙද්දි සාමාන්‍ය විදිහට දුන්න තියෙද්දි මුකුත් අවුලක් නැහැ. හරිද? සාමාන්‍ය විදිහට දුන්න තියෙනවා නම් මුකුත් මවුලක් නැහැ. හැබැයි දුන්න හැකිලෙද්දි හරි, එයා කොට වෙද්දි හරි, එයා ඇදෙද්දි හරි දුන්න මත ක්‍රියා කරන ළමයි මොන වගේ බලයක්? දුන්න මත ක්‍රියා කරනවා මේ පැත්තට සම්පීඩන බලයක්, එහෙම නැත්නම් අදිද්දි ආතති බලයක්. සම්පීඩන බලයක් හරි ආතති බලයක් හරි ක්‍රියා කරනවා. එහෙම ළමයි දුන්නක් මත බල ක්‍රියා කරනවා නම් දුන්නේ ගබඩා වෙනවා විශේෂ ශක්තියක්. ඒකට කියනවා විභව ශක්තිය කියලා. දුන්නේ ගබඩා වෙනවා විභව ශක්තියක්. ඒකට අපි විශේෂ නමකුත් කියනවා. ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. විභව ශක්තිය කියන එක මතක තියාගත්තා නැති. විශේෂ නමක් කියනවා ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. විභව ශක්තිය. හරිද? එතකොට ඔය දුන්න මත ගබඩා වෙන ශක්තිය මොකක්ද කියලා මුලින්ම අහලා තිනවා. මේ වගේ දුන්නක් හැකිලෙද්දි හරි ඇදෙද්දි හරි දුන්න මත ක්‍රියා කරන බලය ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. දුන්න මත ක්‍රියා කරන ශක්තිය ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. සරල විභව ශක්තිය කියලා තේරුම් ගත්තා නම් හොඳටම ඇති. හරි. ඊළඟට ගානේ අහලා තිනවා මේ බලය ඉවත් කරාම දැන් ඔයා බලයක් දෙනවනේ ඊටන්න P බලයක් කියලා. P බලයක් දෙනවනේ. මේ ගානේ ළමයි PDF එකක් අපි මේ වීඩියෝ එක අන්තිමට දාන්නම්.
ඒතර ඔයාලට මේ PDF එක හොඳට බලා ගන්න පුළුවන්. මේ මම නිකන් ගාන විස්තර කරන එක විතර. ඔයා මුලින් ළමයි ගාන කරන්න. ගාන කරන අර තියරි වලට අනුව ගාන කරලා ඔයා ආයි වාගේ නෝට් එක බලලා තියරි වලට අනුව ගාන try කරලා මේ වීඩියෝ එක බලන්න. නැත්නම් මේක මේ මං කියන එක පිළි අරගෙන නිකම්ම ලියන්න යන්න එපා. ඒක අපරාධි. ගාන මුලින් try කරලා වැඩේට එන්න. හරිද? එතකොට දැන් මේකේ කියලා දිනවා ළමයි p බලයක් දෙනවලු ඒක පස්සේ අතාරිනවලු. හරිද? p බලයක් දෙනවලු අර p බලයක් දෙන නිසානේ මේ ශක්තියක් ගබඩා වෙන්නේ. p බලයක් දෙනවලු ඒක පස්සේ අතාරිනවා. හරිද? එහෙම අතෑරියට පස්සේ ශක්තිය කුමන ආකාරයට පරිවර්තනය වෙනවද කියලා. දැන් ළමයි මේක හැකිලිලා තද වෙලානේ තිබ්බේ. එකපාරට p බලය අතෑරපු ගමන් මේ විභව ශක්තිය ළමයි මොන ශක්තිය බවට පරිවර්තනය වෙනවද? චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. චාලක ශක්තිය. කුමන ශක්තියක් බවට පරිවර්තනය වෙනවද කියලා අහුවොත් චාලක ශක්තිය බවට පරිවර්තනය වේ. හරිද? ඊළඟට කියලා තියෙනවා ඊළඟ කොටසේ සරල දේවල් ඔයාලට පුළුවන් මේ දේවල් කරගෙන හරි සරල දේවල් පොඩ්ඩක් කල්පනා කරලා උත්තර දෙන්න තියෙනවා. ඊළඟට කියනවා ගානේ හරිද? ගානේ කියනවා ඔය ලබා දුන්න ගබඩා වෙලා තියෙන ආරම්භයේ ලබා දුන්න බලය නිසා හරිද? ආරම්භයේ ලබා දුන්න බලය නිසා දුන්නේ ගබඩා වෙලා තියෙන ශක්තිය. හරිද? ආරම්භයේ ගබඩා වුණ දුන්න මෙන්න මේ ආරම්භයේ ගබඩා වෙලා තියෙන ශක්තිය 16යි ජූල්. හරිද? මේ දුන්නේ ගබඩා වෙලා තියෙන විභව ශක්තිය ඒකේ නම කියලා නෑ. ඒක වගේ අහලා තියෙනවනේ 16යි ජූල් කියලා තියෙනවා. 16යි ජූල්. හරිද? ගබඩා වෙලා තියෙන විභව ශක්තිය 16යි ජූල්. ස්කන්ධය 0.5 කිලෝග්‍රෑම්ලු. ලී කුට්ටියේ ආරම්භක ප්‍රවේගය කීයද කියලා අහනවා. හරිද? හරි සරල දෙයක් මේක ඉගෙන ගන්න තියෙන්නේ හොඳට බලන් ඉන්න. ආරම්භයේ ළමයි ගබඩා වෙලා තිබ්බ විභව ශක්තිය අපි මොකක් බවට පත් වෙනවා කිව්වද? විභව ශක්තිය අපි කිව්වා චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා කියලා. ඒක ඉගෙන ගත්තනේ දැන්. එතකොට විභව ශක්තිය ළමයි කියලා තියෙනවා ජූල් 16යි කියලා. විභව ශක්තිය ජූල් 16යි කියලා දීලා තියෙනවා. චාලක ශක්තිය ඔයගොල්ලෝ කොහොමද දන්නවා? චාලක ශක්තියක් හොයන්නේ භාගයේ mv වර්ගය. චාලක ශක්තිය හොයන්නේ භාගයේ mv වර්ගයනේ. භාගයේ ස්කන්ධයේ ගුණ කිරීම ප්‍රවේගයේ වර්ගය. වැඩේ කියන්නේ 16යි ජූල්. ඔයාලට ළමයි ස්කන්ධ දීලා තියෙනවා. ස්කන්ධ මේ ගානේ දීලා තියෙනවා. ඔයාත් PDF එක පෙළ ගන්න PDF එකේ දීලා තියෙනවා ලී කුට්ටියේ ස්කන්ධ 0.5යි කියලා. 0.5යි. හරිද? ප්‍රවේගය දන්නේ නැහැ. ඉතින් ප්‍රවේගයේ වර්ගය ඉතින් ඔයාලට මේකෙන් b හොයාගන්න පුළුවන්. කොච්චර ප්‍රවේගයක් ගබඩා මේ අදාළ වස්තුවට හම්බෙනවද කියලා. මෙතන එයි උත්තරයක් 16 ගුණ කිරීම 4 වර්ගමූලය වගේ එකක්. උත්තරේ 8ක් විතර. 8යි තනියෙන් සුළු කරගන්න 8යි ms ශ්‍රේණි එකක් වගේ ප්‍රවේගයක්. හරි සරල දෙයක් කරන්න උනේ. ආරම්භයේ විභව ශක්තියක් තිබ්බා අත්හැරපු ගමන් p බලයක් දෙන්නේ p බලය අත්හැරපු ගමන් මෙයා ඉදිරියට යනවා. එයාගේ ප්‍රවේගය අහන්නේ. අපෙන් ගානේ මුලින් අහලා තිබ්බා මේ විභව ශක්තියට මොකද්ද වෙන්නේ කියලා. ඒක චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා නම් චාලක ශක්තිය සමාන කරන්න ආරම්භයේ ගබඩා වෙලා තියෙන විභව ශක්තිය. එහෙනම් ඔයාලට ප්‍රවේගය හොයාගන්න පුළුවන් ඕකේ. ඒකත් හරි. හරිද? එතකොට දැන් මේ ඒ ගානේ ඒ කොටස් ටික හරි ප්‍රවේගය ඔන්න හොයාගත්තා. ඊළඟට දුන්නේ නිදහස් වූ පසු මේසය ඔස්සේ ලී කුට්ටියේ චලිත ස්වභාවය විස්තර කරන්න කියනවා. තේරුම් ගන්න මෙයාට ආරම්භයේ මොකද්ද ළමයි? ආරම්භය අපි හොයාගත්ත 8යි ms ශ්‍රේණි එක හම්බෙනවා. වැඩි කියන්නේ එයාට දිගටම යන්න පුළුවන් දඩෙන්. එහෙම දිගටම අටෙන් යන්න බෑ. එහෙම දිගටම අටෙන් යන්න වෙන්නේ නෑ. මොකද වෙන්නේ? දුන්න ළමයි ඇදෙනවනේ. දුන්න ඇදෙද්දි මේ ප්‍රවේගي පොඩ අඩු වෙයි. මෙයා නිශ්චල වන තෙක් ඉදිරියට යන එක තමයි වෙන්නේ. ඒතර ඔයාගෙන් චලිත ස්වභාවය විස්තර කරන්න කියලා ඇහුවොත් ඔයා කියන්න ඕනේ මොකද්ද? ඔයා කියන්න ඕනි දුන්නේ ඇතිවන ආතති බලය නිසා. හරිද? දුන්නේ ඇතිවන ආතති බලය නිසා ආරම්භයේ ලී කුට්ටිය ලබාගත් ප්‍රවේගය ක්‍රමයෙන් අඩු කරගෙන නිශ්චල වන තෙක් ඉදිරියට ගමන් කරයි. දුන්නේ ඇතිවන ආතති බලය නිසා ආරම්භයේ ලබාගත් 8යි ms ශ්‍රේණියක ප්‍රවේගය ක්‍රමයෙන් අඩු කර ගනිමින් නිශ්චල වන තෙක් ලී කුට්ටිය ඉදිරියට ගමන් කරයි. ඔක තමයි ලියන්න ඕනේ. හරි. ඒක ඉවරයි.
අන්තිම කොටසේ ළමයි අහලා තියෙනවා මේස පෘෂ්ඨය හා ලී කුට්ටිය අතර නියත ඝර්ෂණයක් පැවතියේ නම් අන්න ළමයි සැහැල්ලු සුමට කතාව අමතක කළා ඝර්ෂණ බලයක් තියෙනවා කියලා හිතන්නලු. අන්න දැක්කද? සුමට කතන්දරේ දෙන්නේ අන්න ඝර්ෂණයක් වෙනවා ඒ ඇස්සේ. ඝර්ෂණ බලයක් තියෙයි කියලා හිතන්නලු. ඝර්ෂණයක් තියෙයි කියලා හිතන්නලු. ඝර්ෂණ බලයක් පැවතියේ නම් මේසේ සෑහෙන පමණ දිගකින් යුක්ත වේ නම් දුන්නේ නිදහස් වූ පසු ලී කුට්ටියේ අපේක්ෂිත චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්නලු. හරි. දැන් දුන්නේ නිදහස් වුණාට පස්සේ ළමයි මේ දුන්නේ නිදහස් වුණාට පස්සේ. හරිද? දැන් දුන්නක් එක්ක මේව සම්බන්ධ වෙලා තියෙනවා 8 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ගත්තනේ. දුන්නේ නිදහස් වුණාට පස්සේ. හරිද? දුන්නේ සම්බන්ධය නැති වුණොත් එහෙම. දුන්නේ සම්බන්ධය නැති වුණොත්. මට කියන්නේ දුන්නේ සම්බන්ධය නැති වුණොත් පළවෙනි අවස්ථාවේ මොකද වෙන්න ඕනේ? සුමට නම් ළමයි අර ලබාගත් ප්‍රවේගයෙන්ම ඉදිරියට යනවා. ඒක අපි පළවෙනි පොයින්ට් එකට එහෙම දාගමු. එතකොට ගානේ තේරුම් ගන්න දුන්නෙන් නිදහස් වුණාට පස්සේ අවස්ථා දෙකක් තියෙනවා. දුන්නෙන් නිදහස් වූ පසු මුලින්ම තේරුම් ගන්න ඕනි දුන්නෙන් නිදහස් වුණාට පස්සේ කිසිම බාහිර සම්බන්ධයක් නැත්තම් මෙයා සුමට තලයක නම් යන්නේ. මොකද වෙන්න ඕනේ? ඒක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. හැබැයි මොකද වෙන්න ඕනේ? මෙයා සුමට තලයක නම් යන්නේ ලබාගත් 8 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්ම ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕනි. සුමට තලයක නම් යන්නේ 8 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්ම ඉදිරියට යනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ඉදිරියට යනවා. ඒක පළවෙනි පොයින්ට් එකේ වාදා ගන්න. දුන්නෙන් නිදහස් වූ පසු තලයේ සුමට නම් ඒකාකාර ප්‍රවේගයෙන්ම ඉදිරියට යයි. හැබැයි බැරි වෙලාවත් ළමයි ඝර්ෂණ බලයක් තිබ්බොත් අර 8 ms ශ්‍රේණියක දිගටම තියෙන්නේ නැහැ. ඇයි ඝර්ෂණ බලයක් තියෙනවනේ. ඝර්ෂණ බලය නිසා ක්‍රමයෙන් ප්‍රවේගය අඩු වෙනවා. අපිට අපෙන් ඇහුවොත් මේකට චලිත ප්‍රස්ථාරයක් අයින්ද කියලා vt ප්‍රස්ථාරයක්. හරිද? මම මේ හරිය අඳින්නම්. බලන් ඉන්න. පළවෙනි අවස්ථාවට ඒකාකාර ප්‍රවේගයෙන් යන අවස්ථාවට හරිද? සුමට තලයක් නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්න කිව්වොත් ළමයි ප්‍රවේගය නියතයි. 8 ms ශ්‍රේණියකින්මයි යන්නේ. ඒ සුමට තලයක් නම් මේ යන්නේ සුමට තලයක. හැබැයි අර වගේ ඝර්ෂණයක් තියෙනවා නම් ළමයි ප්‍රවේගයෙන් එන්න අඩු වෙන්න ඕන. ප්‍රවේගය අඩු වෙනවා කියන්නේ මේ වගේ මේ ඝර්ෂණයක් සහිත තලයක් නම් නැත්නම් අපි කියනවා රළු තලයක් නම් ප්‍රවේගයෙන් එන්න අඩු වෙන්න ඕන. අඩු වෙලා යනවා. 8න් පටන් ගත්තට බිඳුව වෙනකම් ප්‍රවේගයෙන් එන්න මොන වේද? අඩු වෙයි. ඔයා තේරුම් ගන්න හැටි. ඔයාලමයි මේ වැදගත්ම දෙයක් අමතක කරන දෙයක් ප්‍රවේග කාල ප්‍රස්ථාරවල අක්ෂ මාක් කරද්දී ඔයා පාවිච්චි කරන ඒකකය අනිවාර්යයෙන්ම තත්පරයට මීටර්, මෙතන තත්පරයට මීටර්, මෙතන තත්පර ඒවා මාක් කරලා තියෙන්න ඕනිමයි. හරිද? ඔයා පාවිච්චි කරන මේක මාක් කරලා තියෙන්න ඕනිමයි. හරි. ඒක තමයි ඔය ගානේ අහලා තියෙන්නේ වාගෙන්. ඔය ටික තමයි අහලා තියෙන්නේ. හරි සරලයි. පොඩි දේවල් තමයි තේරුම් ගන්න ඕනි. ඔයා මේ වගේ ගණන් සෙට් එක try කරලා ගියා නම් mechanics part එක ඔයාගේ පේපරේ එන mechanics part එක ගොඩ දා ගන්න පුළුවන්. සම්පූර්ණ essay එකක් අපි මේ කතා කරේ. essay එකට අදාළ කරුණු කතා කරා. ඒ අදාළ essay එක ඔයාට මේ essay එක විතරක් නෙමෙයි මේ වගේ essay past papers වල ගොඩක් තියෙනවා. ඔයා ටික try කරලා යන්න. එතකොට මේ part එක නම් ගොඩ දා ගන්න පුළුවන්. හරි. එතකොට අපේ වීඩියෝ සීරීස් එකේ මේ mechanics part එක මෙතනින් ඉවර වෙනවා. තව අපිට ඔය කතා කරන්න බැරි වුණ චලිතය වගේ part තියෙනවා. ඒක අර හැමෝටම ලොකු ප්‍රශ්නයක් නැති නිසා අර normal mechanics වලට ආපු අර ඝර්ෂණ බල ශක්ති පරිවර්තන ගැන කතා කරපු part එක විතරයි අපි ඉවර කරේ. ඔයාලගේ ඉල්ලීම් මත electronics part එක අපි කරන්න බලාගෙන ඉන්නවා. ඔයාලට අවශ්‍ය අමාරු පාඩම් තව මොනවද තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. ඒවා අපි ඉදිරියට ඔයාලට දෙන්න try එකක් දෙනවා. හරි එහෙනම් මේ වීඩියෝ සීරීස් එක මෙතනින් ඉවරයි.